And if I only could, I'd make a deal with God, and I'd get down to swipe out places, be running up that road. භාෂාව කොයිතරම් දුරට කතා කරන්න පුළුවන්ද කියන එකයි. ඒ වගේම හිරගන දැනුමත් මේගොල්ලෝ ටිකක් විතර බලනවා. හිරගන කියන්නේ හෝඩියක්. ජපන් භාෂාවේ හෝඩි 3ක් තියෙනවනේ. හිරගන, කතගන, කන්ජි කියලා. ඉතින් හිරගන කියන්නේ ඕනම කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් බේසික් නොලෙජ් එක. ඉතින් හිරගනකින් නොලෙජ් එක දැනගෙන ඒ වගේම තමයි ජපානයේ ආචාර ක්‍රම. ඒ කියන්නේ සුබ උදෑසනක්, සුබ රාත්‍රියක්, ඒ වගේ දේවල් දැනගෙන එන එක ගොඩාරියක් වටිනවා. ඉතින් ඒ දැනුම ගොඩක් ප්‍රමාණවත් වෙනවා මෙහි සාමාන්‍ය පාර්ට් ටයිම් හිත කාලේ කොහොමවත්ම අදින්න බෑ.
ඒ වගේම තමයි ජපාන ඍතු 4ක් තියෙන නිසා ඒ ඍතු වලට අඳින ඇඳුම් වල විලාසිතා පවා වෙනස් වෙනවා. ඉතින් ඒ එක අවුරුද්දක එන ෆැෂන් එක ඊළඟ අවුරුද්දේ ගොඩක් දුරට වෙනස් වෙනවා. ඉතින් ඒගොල්ලෝ බලන්නේ ඒ අවුරුද්ද ඇතුළතේ ඒ ආපු ඇඳුම් ටික කොහොම හරි විකුණ ගන්නයි. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ගොඩාරියක් ඩිස්කවුන්ට් දානවා. මම නම් ගොඩක් shopping කරන වෙලාවල් වලට ඒ ඍතු මාරු වෙන කාලෙදී ගොඩක් දුරට shopping කරනවා. සීත කාලේ ඉවර වෙද්දී ඊළඟට පටන් ගන්නේ වසන්ත කාලේ හින්දා මෙහි සීත කාලේ ඇඳුම් ඔක්කොම සේල් දානවා. ඉතින් මං ලබන අවුරුද්දටත් අඳින්න පුළුවන් වෙන නිසා මං සේල් දාන ඇඳුම් එතකොට තමයි ගන්නෙ. ඔයාලත් දවසක ජපන් ආපුවාම මම මේ කරන දේ මතක තියාගන්න. ඒක ඉතිරියක් වෙයි. මෙහි ගොඩාරියක් සීසන් එක පටන් ගන්නකොට ඇඳුම් ගන්න ගියොත් සාමාන්‍ය ඇඳුමකට වඩා ගොඩක් ගණන් වැඩි. ඉතින් ඒ නිසා කල්තියම අරන් තියාගන්න එක නුවණට හුරුයි. ගෙදර ඉඳන් මම වැඩ කළත් ගොඩාරියක් වෙලාවට ගේ වැඩ ඉවර වෙනකොට රෑ 8 විතර වෙනවා. ඉතින් මට ගෙදර උයන්න තියෙන වෙලාව ගොඩක් මාඩුයි. මම ඒ නිසා සෙන්සුරාදා ඊට වගේ දවස්වල සතියට ඇති වෙන්න කෑම බීම කීපයක් හදා ගන්නවා. ඒ අතරින් පහසුම එකක් තමයි මම හදන ෆ්‍රයිඩ් රයිස් එක. ඉතින් බත් එකක් එක එළවලු දාලා කලවම් කරලා හදලා තියාගත්තාම එක කරි එකක් එක්ක හරි කන්න පුළුවන්. ජොබ් එකේ වැඩයි, ගෙදර වැඩයි හැම දෙයක්ම බැලන්ස් කරගෙන යන්න ඕන නිසා කාලය කියන දේ හැම වෙලාවෙම හරස් වෙනවා. ඉතින් කාලය ඉතුරු කරගෙන හැමදේම මැනේජ් කරගන්න අපි දැනගන්න ඕනේ. ඔන්න ඔය හේතු නිසා තමයි මම ගොඩක් කෙටි, සරල, පහසු කෑම බීම හදන්න පුරුදු වෙලා ඉන්නේ. ජපානයේ සැලරි වුමන් කෙනෙක් විදිහට කාලය කියන දේ ගොඩාක් වැදගත් වෙනවා. දැනට මම ගෙදර තනියම ඉන්න නිසා ගෙදර පාලනය ඔක්කොම වගේ වෙන්නේ මගේ අතින්. ගෙදර ගෙවල් කුලි, එතකොට කෑම බීම වල වියදම්, ලයිට් බිල්, ගෑස් බිල් වගේ දේවල් ඔක්කොම වගේ මම තමයි දරන්නේ. ජපානයේ ජොබ් එකක් කරනකොට පඩියෙන් 4න් එකක් ගෙවල් කුලිය ගෙවනවා නම් ඒ කෙනාට හොඳ ලක්ෂරි ලයිෆ් එකක් ගෙවන්න පුළුවන් කියලා මෙහි කටකතාවක් තියෙනවා. ඉතින් මම නම් ඒක කොච්චරක් දුරට සාර්ථකයිද කියන්න දන්නේ නැහැ. හැබැයි ගෙවල් කුලිය අඩු වෙන තරමට ගොඩක් හොඳයි. නමුත් ගෙවල් කුලිය අඩු වෙනවා නම් හැබැයි පහසුකම් නම් බොහෝ දුරට අඩු වෙනවා. ඒ කියන්නේ ඇපාර්ට්මන්ට් එකක ගෙවල් කුලිය තීරණය වෙන්නේ ඒ ඇපාර්ට්මන්ට් එක ඇතුලේ කොච්චර කාමර ප්‍රමාණයක් තියනවද, ඒ වගේම ඇපාර්ට්මන්ට් එකේ ඉඳන් ළඟම ස්ටේෂන් එකට කොච්චර දුරද කියන එක මත තමයි ඇපාර්ට්මන්ට් එකේ ගාස්තුව තීරණය වෙන්නේ. ස්ටේෂන් එකට විනාඩි 10ක වගේ දුරක් තියෙනවා නම් ඇත්තම කිව්වොත් ඒකේ ගාස්තුව ටිකක් විතර වැඩි. ඊට වැඩිය විනාඩි 20ක් හරි විනාඩි 30ක් හරි දුර නම් ඇපාර්ට්මන්ට් එකේ ගාස්තුව ගොඩක් දුරට අඩුයි. ඔන්න ඔය වගේ දේවල් තමයි ජපානයේ ඇපාර්ට්මන්ට් එකක ගාස්තුව තීරණය වෙන්න බලපාන්නේ. ඔන්න ඉතින් මම අද ලෑස්ති වෙන්නේ ගෙදර ඉඳන් වැඩ කරන්නයි. මේ දවස්වල සීතල නිසා ගෙදරට ඉන්නකොටත් සීතලට අඳින ඇඳුම් තමයි අඳින්න වෙන්නේ. ඉතින් මුලින්ම උදේ නැගිටලා මම කරන්නේ ඇඳුම් හොදන එකයි. වැඩ පටන් ගන්න කලින් දවසේ උදේ වැඩ කටයුතු ඉවර කරලා තමයි මම වැඩ කරන්න වාඩි වෙන්නේ. මොකද වාඩි වුණාට පස්සේ එක දිගට වැඩ කරන්න වෙනවා. ඉතින් හැමදාම වගේ උදේ නැගිටලා මුණ හොදගෙන ඇඳුම් මාරු කරගත්තට පස්සේ හැමදාම වගේ කරන දෙයක් තමයි මං ගේ ඇතුලේ වවලා තියෙන මගේ මල් පැලවල වතුර දාලා ඒ වලට සාත්තු කරන එක. ගේ ඇතුලේ තියෙන නිසා ඒවට හිරු එළිය නිතරම ලැබෙන්නේ නැහනේ. හැබැයි මේ පැල නම් ගොඩක් හිරු එළියේ හිටවනවා වගේ නෙමෙයි. ඔන්න ඊළඟට මම ලෑස්ති වෙන්නේ උදේ කෑම හදන්නයි. ඉතින් මට අද හිතුණා අවකාඩෝ ජූස් එකක් හදන්න. මට මතක් වෙන්නේ
මම ඉස්කෝලේ ගිහිල්ලා ඉවරුනට පස්සේ මෙහි වර්කින් වීසා ගන්න ඕනේ කියන දවස්වල ගොඩක් මහන්සි වෙච්ච විදිහයි. ඇත්තම කිව්වොත් මම ගිය සැරේ වීඩියෝස් වලත් ඔයගොල්ලන්ට කියන්න ඇති මෙහි ස්කූල් ඉවරුනට පස්සේ ශෝෂක කසුදෝ එහෙම නැත්තම් ජොබ් හන්ටින් කාලේ මම ගොඩාක් ස්ට්‍රෙස් වෙලා හිටියා. මම ගොඩක් ජොබ්ස් වලට ගියා. ගොඩක් ඉන්ටර්විව් වලට ගියා. ඉතින් ගොඩක් අසාර්ථක වුණ අවස්ථාවල් නැත්තෙම නැහැ. ඉතින් ඒ දේවල් වලින් ඉගෙනගත්තු දේවලුත් බොහොමයක් තිබ්බා. මම ලංකාවෙත් කවදාවත් ජොබ් එකක් කරලා නැති නිසා ඉතින් මට තේරෙන්නේ මොන වගේද මේ ජපානයේ ජොබ් එකක් හොයා ගන්න ඕනේ කියලා. ඉතින් මම ඒ වෙලාවට කරේ ජපානයේ අපිට උගන්වන සෙන්සිලත් එක්ක ගොඩක් ඒ සම්බන්ධව කතා කරා. ඒ වගේම තමයි ගොඩක් ඉන්ටර්නෙට් එකේ Google එකේ මම සර්ච් කරා. YouTube එකේ වීඩියෝස් බැලුවා. ඉතින් එක දේවල් කරලා තමයි මම ඒ සම්බන්ධව දැනුම හොයාගත්තේ. මම ගිය ඉස්කෝලේ සමහරක් ළමයි ගොඩක් තනියම හොයාගත්ත ජොබ් තිබ්බා. ඉතින් මමත් ගොඩක් තනියම හොයාගත්ත ඒවා තිබ්බා. හැබැයි ඒ දේවල් වලින් ගිහිල්ලා මට පාස් වෙන්න නම් බැරි වුණා. ඊට පස්සේ ඉස්කෝලෙන් අපිට ගොඩාරියක් ජොබ් ඉන්ට්‍රොඩියුස් කරා. ඉතින් ඒ වල සෙමිනාර් වලට මම ගොඩක් සහභාගී වුණා. ඉතින් ඒ සහභාගී වෙච්ච සෙමිනාර් වලින් තමයි මට දැන් කරන මේ රස්සාව හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් මම ඔයාලටත් කියන්නේ ඇකඩමි ස්කූල් යනකොට ඉස්කෝලේ ඉන්ට්‍රොඩියුස් කරන සෙමිනාර් වලට හැම දෙයකටම වගේ පුළුවන් තරම් සහභාගී වෙන්න. ඒගොල්ලෝ ගොඩාරියක් ඒ සම්බන්ධව ඕගොල්ලෝව දැනුවත් කරනවා. ඉතින් ජපානයේ ඒ කාලෙට ඒ ගොඩාරියක් ජොබ් එකතු වෙලා පවත්වන සම්මන්ත්‍රණයක් ටෝකියෝ වල තියෙනවා. මම ඒ ගැන විස්තර නම් හරියටම දන්නේ නැහැ. නමුත් ඒ දවස්වල අපිට සෙන්සිලා කිව්වා ඒ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න කියලා. ජපානය කියන්නේ ගොඩක් තමන් උත්සාහයෙන් නැගිටිය යුතුයි කියන මතයක් තියන් ඉන්න රටක්. ඉතින් ගම්පත් 1.0 කියන්නේ එන්නේ තේරුම තමයි. මහන්සි වෙලා වැඩ කරන්න කියන අදහස තමයි ඒකින් කියන්නේ. ඉතින් ගොඩක් දුරට අපි තනියම දෙයක් උනන්දුවෙන් කරගන්න තරමට තමයි ගොඩක් දුරට ජපානයේ සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ. මම ජොබ් එකට ගිය මුල් දවස්වල මට චුට්ටක් අපහසු වුණා. මොකද කිව්වොත් මම ලංකාවේ ජොබ් එකක් කරලා නැති නිසා මොන වගේ දෙයක්ද වෙන්නේ කියන එක මට තේරෙන්නේ නැතුව ගියා. ඉතින් මම හැම දෙයක්ම වගේ මම වරුදු කරන කෙනාගෙන් මම අහන්න ගත්තා. ඉතින් එයා මට දෙයක් කිව්වා පළවෙනි සැරේ කියලා දෙනවා කරුණාවන්තව. දෙවෙනි සැරේ චුට්ටක් කරුණාවන්තකම අඩු කරලා කියලා දෙනවා. තුන්වෙනි සැරේ ටිකක් තදයි කියලා. ඉතින් ජපානයේ හැමතැනම වගේ ඔය සිස්ටම් එක වෙනවා. තුන් පාරක් අපිට කියලා දෙනවා. ඊළඟ සැරේ ඉඳලා අපි තනියම මහන්සියෙන් කල්පනා කරලා කළ යුතු වෙනවා. ඉතින් ඔය දේවල් මට මුලින්ම ජොබ් එකට ගියාට පස්සේ හුරු වෙනකන් ගොඩක් අමාරු වුණා. සමහර තැන්වලදී ගොඩක් ඇස්වලට කඳුළුත් ආපු තැන් තිබ්බා. ඒ වුණාට මම මෙච්චරක් දුරක් දුක් විඳලා ආපු ගමන නිසා අතාරින්න බෑ කියන මතේ හිටපු නිසා මම කොහොම හරි මහන්සියෙන් වැඩ කරා. ඇත්තම කිව්වොත් IT ජොබ් කියන්නේ ගොඩක් ඇඟ මහන්සි කරේ නැති වුණාට ගොඩක් ඔළුව මහන්සි කරන රස්සාවක්. ඉතින් ඒ නිසා එකම තැන ඉඳන් කරන නිසාත් අපිට ගොඩක් ස්ට්‍රෙස් එක ඇති වෙනවා. ජපානය කියන්නේ ගොඩක් ස්ට්‍රෙස් එක එහෙම නැත්නම් මානසික පීඩනය වැඩි රටක්. මොකද මෙහි ජපන් අය ගොඩාරියක් මුල් තැන දීලා තියෙන තමන්ගේ රස්සාවට. ඉතින් අපිත් මෙහි ඉන්නකම් ඒ විදිහට තමයි ඉන්න වෙන්නේ. ඉතින් එතකොට අපිට සෑහෙන ලොකු මානසික පීඩනයක් ඔළුවට එනවා. මං කලින් වීඩියෝ වලත් ඔයගොල්ලන්ට කියන්න ඇති ඉස්කෝලේ යන කාලෙත් එක එක ප්‍රශ්න නිසා ඔළුවට මානසික පීඩන එනවා. ඉතින් ওই මානසික පීඩන වලින් එකක් තමයි ස්කූල් ෆීස් එක, වීසා එක වගේ දේවල්. ඉතින් ගොඩක් නංගිලමල්ල මගෙන් අහලා තිබ්බා ලංකාවේ ණයට සල්ලි අරන් එහෙම නැත්නම් ලෝන් ක්‍රමයට සල්ලි අරන් ඇවිල්ලා ජපානයේ ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා ඒක ගෙවන්න පුළුවන්ද කියලා.
ඇත්තම කිව්වොත් මම මේ ක්‍රමේ ගොඩක් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මොකද මම මෙහි ආවේ මගේ අම්මයි තාත්තයි මට මූලික ගාස්තු ගෙවලා දුන්න නිසායි. මොකද ඒ අවුරුද්ද ඇතුළත මම ගොඩක් වැඩ කරලා ඊළඟ අවුරුද්දට ගෙවන්න ඕන ස්කූල් ෆීස් එක හදාගත්තා. ඉතින් ඒ පිළිවෙලට ගිය නිසා මට චුට්ටක් පහසු නැහැ. හැබැයි අතරමඟදී අම්මගේ තාත්තගේ පොඩ්ඩක් විතර සල්ලි යොමුනා වෙච්ච අවස්ථාවලුත් තිබ්බා. ඉතින් ඒ වගේ අවස්ථාවල් ඕගොල්ලන්ටත් ඉදිරියේදී එන්න පුළුවන්. මම ඕගොල්ලන්ට කියන්නේ පුළුවන් තරම් ලෝන් ක්‍රමයට නැතුව තමන්ගේ තියෙන මුදලින් වැඩිපුර ප්‍රමාණයක් තමන් තියෙන මුදල් වියදම් කරලා එන එක තමයි බොහොම හොඳ. මොකද ඒක ඕගොල්ලන්ට මෙහිට ආවට පස්සේ ගොඩක් ලොකු ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. මොකද අපිට වැඩ කරන part time job එකත් කොච්චරක් දුරට අපිට වැඩ කරන්න පුළුවන්ද? එතකොට අපිට ඒක ගැළපෙනවද? අපිට ඒක අමාරුයිද? තව එකකට යන්න වේද කියන ප්‍රශ්න ඉස්සරහට එන්න පුළුවන්. ඉතින් මම ඕගොල්ලන්ට හැම වෙලාවෙම කියන්නේ දෙයක් කරනකොට ඉස්සරහ ගැන හිතලා තීරණය කරන්න කියලයි. ඉතින් ඔන්න ඔය විදිහට මිසරේ ව්ලොග් එකේත් මම ඔයගොල්ලෝ අහපු ප්‍රශ්න විස්තර කරා. මම හිතනවා ඔයගොල්ලන්ට පොඩි හරි දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඉතින් ওই විදිහට මගේ ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්න. මම ඉස්සරහටත් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට රිප්ලයි කරන්නම්. ඒ වගේම ව්ලොග්ස් වලිනුත් ඒ ප්‍රශ්න විස්තර කරලා කියලා දෙන්න මම හිතාගෙන ඉන්නවා. ඊළඟ වීඩියෝ එකේදී හැමෝම ගිහින් එන්නම්.